අයිබෝවන් සුබ දවසක් හැමෝටම. මේ වටපිටාව බැලුවට පස්සේ මට නිතින්ම සියයට නැගෙන්නේ අනුරාධපුර රාජධානිය. අනුරාධපුර රාජධානියේ අපි ගොඩක් ආදරෙන් වන්දනාමාන කරන රුවන්වැලි මහා සෑය, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැනි තීර්ථස්ථාන තමයි මේ වටපිටාවේ පරිසරය බැලුවට පස්සේ නිතින්ම සියයට නැගෙන්නේ. ඉතින් මේ අනුරාධපුර යුගයට අයත් ගොඩක් වටිනා පෞරාණික ඉතිහාසයක් තියෙන සුන්දර රජමහා විහාරයක් තමයි අද අපි වැඳ පුදා ගන්න ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය කොට්ටාසේ අයත්ව පිළිලා තියෙන රම්බා රජමහා විහාරය. රම්බා රජමහා විහාරය කියලා කියන්නේ අනුරාධපුර යුගයේ රජමහා විහාරය. ඉතින් මේ අනුරාධපුර යුගයේ මේ රජමහා විහාරස්ථානයේ දකින්න තියෙන්නේ අනුරාධපුර යුගයේ වැල්ලා ගියපු මේ ගෘහ නිර්මාණ ශිල්පය. ඉතින් මේ රම්බා රජමහා විහාරයේ දිහා බැලුවට පස්සේ මේ ගල් කණු ඊට පස්සේ මේ වටපිටාව බැලුවට පස්සේ ගොඩාක් වැල්ලා ගියපු ලොකු ඉතිහාසයක් මේ රජමහා විහාරය වටා අපිට දැක බලා ගන්න පුළුවන්. සමහර ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා තියෙනවා. සමහර ස්ථාන එහෙම සංරක්ෂණය නොකරපු ස්ථාන තියෙනවා. නොකරපු ස්ථාන ප්‍රමාණය වැඩි. ඒ තරම් මේ පුණ්‍ය භූමියේ ඇවිදිනකොට දකින්න තියෙන්නේ ඒ තරම් සුන්දර ඉතිහාසයක වැල්ලා ගියපු නටබුන්. ඉතින් ගොඩක් ලස්සන ඉතිහාසයක් තමයි මේ රම්බා රජමහා විහාරය වටා ගෙතිලා තියෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඒ අතරේ අපිට කියන්න ඕනේ මේ රම්බා රජමහා විහාරයට නම ලැබෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එයින් එක්තරා හේතුවක් තමයි ඔය බැමිණිතා මහසෑය තිබිච්ච කාලේ අනුරාධපුරයේ නෙවෙයි ඊට පස්සේ සිතුල් පව්වෙනොයි ඇවිල්ලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන භික්ෂුන් වහන්සේලා හමු වෙලා තියෙන්නේ. කියන්නේ සම්බ වෙලා තියෙන්නේ මේ රම්බා රජමහා විහාරයේ තියෙන මේ පුණ්‍ය භූමියේදී. මේ හමු වුණ ස්ථානය පසු කාලීනව පුණ්‍ය භූමියක් විදිහට ඉදි කරලා සම්බා රජමහා විහාරය නමින් නම් වෙලා තියෙනවා. පසු කාලීන මේ සම්බා රජමහා විහාරයේ රම්බා රජමහා විහාරය නමින් ඉතිහාසගත වෙලා තියෙනවා කියලා තමයි සමහර ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් ඉතිහාස කතා තියෙනවා. ඔය රම්බා දේවියගේ ඉතිහාසයත් එක්ක මේ ස්ථානයට රම්බා රජමහා විහාරය කියලා නම ලැබෙන්න හේතු සාධක වෙලා තියෙනවා. ඉතින් අපි ඉතිහාසය කතා කරමු. මේ සුන්දර වටිනා ඉතිහාස ස්ථාන වන්දනාමාන කරගන්න ගමන් වගේම බලා ගන්න ගමන්. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ රම්බා රජමහා විහාරයේ මොනතරම් ලස්සන ඉතිහාසයක් මොනතරම් වැල්ලා ගියපු අපේ පෞරාණික ඉතිහාසයක් තියෙනවද? අපි යමු මේ වටිනා විහාරස්ථානය දැක බලා ගන්න. රම්බා විහාරයේ ආරාම සංකීර්ණය අක්කර 250ක පමණ විස්තර පවතින අතර රම්බා විහාර සංකීර්ණයේ ප්‍රමාණාත්මක කැණීමකට ලක් වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදල වර්ෂ 2000 දී පමණ ආරම්භ කර රම්බා විහාර ව්‍යාපෘතිය තුලින්ය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම විහාරස්ථානයේ කැණීම් කළ අතර පාදාගත් පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කරන ලදී. මහානාග රජතුමා විසින් මෙම විහාරය ආරම්භ කළ බව ඉතිහාසය සඳහන් කරන අතර සුගලා දේවිය ආරක්ෂාව මතා මෙම රම්බා විහාරයට පැමිණ දන්තධාතුන් වහන්සේ හා පාට්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කර මෙම විහාරස්ථානය සංවර්ධනය කළ බව ඉතිහාසය සඳහන් කරයි. භික්ෂු නේවාසික කුටිය නිශ්චිතව හඳුනා නොගත් කුඩා ගොඩනැගිල්ලකි. භික්ෂු නේවාසික කුටියක් ලෙස අනුමාන කළ හැකිය. කාලයේ ක්‍රිස්තු වර්ෂ 5-10 සියවස. මේ භික්ෂු නේවාසික කුටිය සංරක්ෂණයට පෙර දර්ශනය තමයි මේ තියෙන්නේ. කියන්නේ සංරක්ෂණයට පෙර තිබුණු ආකාරය. ඊට පස්සේ මේ සංරක්ෂණය පසු ආකාරය තමයි මේ යටින් තියෙන්නේ. මේ තියෙන්නේ මේ භික්ෂු නේවාසික කුටිය දකින්න තියෙන ආකාරය. දැන් ඔබට ආවොතින් දැක බලා ගන්න තියෙන විදිය. මේ ශේෂ වෙලා තියෙන ගල් කණු වලින් තමයි මේ භික්ෂු නේවාසික කුටියට වහලක් නිර්මාණය කරලා තියෙන්නේ නැත්තේ. දැන් ඒව ගරා වැටලා විනාශ වෙලා තියෙන්නේ. දැන් ඒක මේ ආකාරයෙන් ගල් කණු නිදැක බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. උපෝසථාගරය ප්‍රසාද ගණයට අයත් කළ හැකි මෙම ගොඩනැගිල්ල උපෝසථාගරයක් විය හැකි බව අනුමාන කෙරේ. කාලයේ ක්‍රිස්තු පූර්ව 5-10 සියවස. මේ තියෙන්නේ සංරක්ෂණය කරන්න පෙර මේ උපෝසථාගාරයේ තිබිච්ච ආකාරය. මේ හෙට යටින් තියෙන්නේ සංරක්ෂණය කරාට පස්සේ මේ උපෝසථාගාරයේ තිබුණු ආකාරය. මේ දකින්න තියෙන්නේ ඒ උපෝසථාගාරය. දැන් ආවොතින් දැක බලා ගන්න තියෙන්නේ ඒ උපෝසථාගාරය මෙන්න මේ ආකාරය. ප්‍රතිමා ගෘහය ගඩොලින් නිම කරන ලද සැතපෙන ප්‍රතිමාවක් සහිත ප්‍රතිමා ගෘහයකි.
මෙම ප්‍රතිමාවේ සහ ගෘහයේ උණු පිළියම් කර තිබූ බව දක්නට තිබේ. ක්‍රිස්තුපූර්ව 5 සියවස. මේ තියෙන්නේ මේ ප්‍රතිමා ගෘහය මුලින් හමුවන කාලේ තිබුණු විදිහ. ඒ කියන්නේ සංරක්ෂණයට පෙර. මේ යටින් තියෙන්නේ සංරක්ෂණය කරාට පස්සේ මේ ප්‍රතිමා ගෘහය දැක බලා ගන්න තියෙන ආකාරය. මේ තියෙන්නේ ප්‍රතිමා ගෘහය. ලොකු විශාල වහලක් සහිතව නිර්මාණය කරලා මේ ප්‍රතිමා ගෘහය සංරක්ෂණය කරලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගොඩක් වටිනා ආකාරයට. මේ ප්‍රතිමා ගෘහය මෙතන තිබිලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. ඉතින් මේ ප්‍රතිමා වහන්සේ දැන් විනාශ වෙලා ගිහලා දැන් මේ නටබුන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බෝධිගරය චතුරස්‍රාකාර හැඩයකින් යුත් මෙම ගොඩනැගිල්ල බෝධිගරයක් වශයෙන් හඳුනාගෙන ඇත. මෙහි මැද ප්‍රාකාරයේ සිව් දිශාවට මුහුණලා සිටිනසේ ගඩොලින් නිම වූ බුදු පිළිම 4ක් තිබූ බව හඳුනාගත හැකිය. කාලය ක්‍රිස්තු වර්ෂ 5 සියවස. මේ තියෙන්නේ සංරක්ෂණයට පෙර දර්ශනය. ඒක නම් ඉච්චර පැහැදිලි නැහැ විනාශ වෙලා ගියලා. මේ තියෙන්නේ සංරක්ෂණය කරාට පස්සේ තියෙන ආකාරය. ද්වාර මණ්ඩපය ගොඩනැගිලි සංකීර්ණයට නැගෙනහිර දිශාවෙන් පිවිසීම පිණිස ඉදිකර ඇති ද්වාර මණ්ඩපය. කාලය ක්‍රිස්තු වර්ෂ 5-10. මේ තියෙන්නේ සංරක්ෂණයට පෙර රූප සටහන. ඒක නම් ඉච්චර පැහැදිලි නෑ. ජටින් තියෙනවා සංරක්ෂණය කරාට පස්සේ. ද්වාර මණ්ඩපය අංක 21 දරන ගොඩනැගිලි සංකීර්ණයට පිවිසීම පිණිස ඇති ප්‍රධාන ද්වාර මණ්ඩපය වේ. ගොඩනැගිල්ලේ පිටත සිංහරෝ සහිත මැටි ගැටයම් පුවරු සවිකර අලංකාර කර ඇත. කාලය ක්‍රිස්තු වර්ෂ 5-10 සියවස. මේ ද්වාර මණ්ඩපයක් ඒ කියන්නේ ඇතුළෙන් තියෙන පිළිමගේට ඇතුල් වෙන්න හදපු ද්වාර මණ්ඩපය තමයි මේ දැක බලා ගන්න තියෙන්නේ. මේ සංරක්ෂණයට පෙර ඊට පස්සේ සංරක්ෂණය කරාට පස්සේ තමයි මේ ආකාරයෙන් දැක බලා ගන්න තියෙන්නේ. මේ තියෙන ද්වාර මණ්ඩපය. මේ ද්වාර මණ්ඩපය හරහා ගිහලා තමයි ඇතුළතින් තියෙන පිළිම ගෙයල් වන්දනාමාන කරගන්න තිබිලා තියෙන්නේ. ඉතින් මේ ද්වාර මණ්ඩපයේ මේ උස ගල් කණු වලින් ගොඩක් ලස්සනට මේ පිළිම ගේ ඇතුළට යන්න මේ ද්වාර මණ්ඩපය නිර්මාණය කරන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. පැරණි බෙත්තේ. මේ බෙත්තේ වල තියෙන කපරරුව තමයි මේ ශේෂව තියෙන මේ සංරක්ෂණය කරලා තියෙන්නේ දැක බලා ගන්න තියෙන්නේ මේ තියෙන ඒ කපරරු කරපු බෙත්තේ. ඒ වගේම මේ තියෙන ගඩොල් පැරණි ගඩොල්. අනුරාධපුර යුගයේ තියෙන ගඩොල් ආකාරයෙන්ම අර ගොඩක් උසක් නැති ගොඩක් පැතලි ගඩොල් තමයි මේ බෙත්තේ වලත් යොදාගෙන තියෙන්නේ. ගොඩක් පළල බෙත්තේ තමයි සමනින් අඩේ කමාරක් දෙකක්
වට කිට්ටු වෙන මේ බිත්ති ගොඩක් පළලයි. ඒ කියන්නේ ගොඩක් ශක්තිමත් කාලයක් පවතින නිර්මාණය කරලා තියෙනවා. මේ ගෘහය ඇතුලේ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමා වැඩ වාසය කරන්න ඇති. ඒ වැඩ වාසය කරන්න හදපු ප්‍රතිමා වලට සෙවන සපයන්න හදපු ගෘහයේ ගල් කණු තමයි ශේෂව තියෙනවා ඇත්තේ. ඉතින් ගොඩක් ලොකු ඉතිහාසයක නටබුන් තමයි මේ විදිහට අවසානයේ ශේෂ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ තව ඒ වගේ ප්‍රතිමා ගෘහ කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම ප්‍රතිමා ගෘහයක්. ඔය පේන්න තියෙන ගල් කණු ආශ්‍රය කරගෙන තමයි ප්‍රතිමා ගෘහයට සෙවන සපයන්නේ නැත්තේ. දැන් මේ මහලබන් දි รา පත් වෙලා ගැලවිලා වැටිලා දැන් ඉතින් මේ විදිහට අපිට දැක බලා ගන්න තියෙනවා. මේ ප්‍රතිමා ගෘහය ඇතුලේ අපේ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමා වැඩ වාසය කරන්නේ නැති. ඒ දේවල් කාලයත් එක්ක විනාශ වෙලා යන්නේ නැති කියලා විශ්වාස කරනවා. මේ තියෙන්නේ පැරණි ප්‍රතිමා ගෘහයක්. මේ ගල් කණු අපේ බුදුරජාන් වහන්සේ අවුවෙන් නැසෙන ආරක්ෂා කරන්න ගොඩක් ශක්ති සම්පන්නව නැගී ඉඳලා අවසානයේදී කාලය හමුවේ පරාජය වෙලා ගරා වැටීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ලස්සන ගොඩක් සුන්දර ඒ වගේම ගොඩාක් වටිනා රජමහා විහාරයක් තමයි මේ රම්බා රජමහා විහාරය කියලා කියන්නේ. ප්‍රතිමා ගෘහයන් ගොඩක් දැක බලා ගන්න පුළුවන් මේ රම්බා රජමහා විහාරය ආවට. මේ ගල් කණු ශ්‍රේෂ්ඨ සම්පන්නව තාමත් නැගී හිටිනවා. මේ දේවල් විනාශ වීම වළක්වා ගන්න අපිට හැකියාවක් නැතත් නමුත් මේ දේවල් කාලය හැමෝම කොහොම කරත් විනාශ වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් මේ දේවල් පුළුවන් කාලයක් අප පරිස්සම් කරන්න ඕන මතු පරම්පරාවට දැක බලා ගන්න. යන්වහන්සේගේ පිළිරුවක් සිරස තිබුණ නම් ගොඩක් ලස්සනට මේ පිළිරුව තියෙනවා. නමුත් සිරස නැතුවත් අපි මහ බුදුරජාන් වහන්සේගේ ඒ මහා පෞරුෂය ඒ මහා කරුණාව විදහා දක්වමින් මේ බුද්ධ ප්‍රතිමාව අදටත් වැඩ වාසය කරනවා. ඉතින් මෙතන ආරක්ෂිත වහලක් ඉදි කරලා තියෙනවා. මේ වටේ ගල් කණු ඉතිහාසයේ මේ බුද්ධ ප්‍රතිමාවට සෙවන සපයන්න ඉදි කරපු පිළිමකයක් තියෙන්නේ නැති කියලා විශ්වාස කරන්න පුළුවන්. අමරාවති සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමාවක් විදිහට තමයි මේ බුද්ධ ප්‍රතිමාව සැලකෙන්නේ. අපහ බුදුරජාන් වහන්සේ දේශනා කරේ සියල්ල විනාශ වෙනවා කියලා. කළු ගලින් කරත් ඒ සියල්ල විනාශ වෙනවා කියලා අපිට මනාව සාක්ෂාත් වෙනවා. මේ කළු ගල් වලින් මේ නිර්මාණය කරපු මේ නිර්මාණ දිහා බැලුවට පස්සේ. ඉතින් අපේ බුදුරජාන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයන් සියල්ල විනාශ වෙනවා. ඒ කියන්නේ සියලු දේ අනිත්‍යයි. ඒ වගේම නොපමව කුසල් දම් පුරන්නේ කියලා තමයි අපේ බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ සියල්ලත් මේ විනාශ වෙලා යන මේ නටබුන් දිහා දැක්කට පස්සේ සියලු දේ අනිත්‍යයි කියන හැඟීම අපිට මනාව සාක්ෂාත් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන ස්ථාන මේ රම්බා රජමහා විහාරය වට ගොඩක් දැක බලා ගන්න පුළුවන්. මේ එයින් එක් ස්ථානයක් පමණයි. මේ තියෙන්නේ රම්බා රජමහා විහාරයේ සංරක්ෂණය නොකරපු ස්ථානයක්. මේ විදිහට තමයි කලින් ස්ථානත් තිබිලා තියෙන්නේ. නමුත් ඒවා සුද්ධ පවිත්‍ර කරලා සංරක්ෂණය කරලා තියෙනවා. මේ ස්ථානය දැනට සංරක්ෂණය කරලා නැහැ. මේ විදිහට ගල් කණු විතරයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. මේ ස්ථානයත් භික්ෂුණී වාසිකාගාරයක් හෝ යම්කිසි ආගමික සිද්ධාස්ථානයක් විදිහට අතීතයේ තියෙන්නේ නැති. දැන් ඒව කරා වැටලා සිටවපු ගල් කණු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඓතිහාසික මූලාශ්‍ර වලින් හෙළිවන තොරතුරු අනුව අනුරාධපුර පාලනය ගෙන ගිය පස්සන මහින්ද රජුගේ පාලන සමයේදී අනුරාධපුර රාජධානියට එල් වූ චෝල ආක්‍රමණ හේතුවෙන් රාජ්‍ය ප්‍රධානීන් රෝහණ දේශයට පැමිණි අතර සිංහල බලය රෝහණ දේශයට පමණක් සීමා විය. රාජ්‍ය පාලන බලය චෝලයන් යටතේ පැවතුණි. වසර 52ක් වමන කාලයක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ යටත් කරගත් චෝලයන් වෙනුවෙන් රට එක්සත් කිරීමේ කාර්යයට මහා විජයබාහු රජතුමා මුල පෙරුවේ මෙම රම්බා විහාරය ආශ්‍රිතව තිබූ මානා උණු බලකොටුවේ සිටය. සිදුගල කැණීම්වලින් හෙළේ වූයේ 12 වෙනි සියවසේ සිට මෙම විහාරස්ථානයේ විවිධ රටවල් සමග සමද්දා පැවති කේන්ද්‍රස්ථානයක්ව පැවති බවය. අනුරාධපුර අවධියට අයත් පුරාවස්තු ගණනාවක් සොයා ගැනීමට මෙහි කරලද කැණීම් මගින් මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකියාව ලැබී තිබෙනවා. දැනට මෙම රම්බා රජමහා විහාරස්ථානයේ හඳුනාගෙන ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 26ක් පමණ වන අතර ඒවා එකිනෙකට වෙනස් ආකාරයෙන් නිමවා ඇත. පළමුවන පරාක්‍රම බාහු රජුද 7 හැවිරිදි වියේදී තම මෑණියන් වූ රත්නාවලී මාතාව සමග මානාවුර් පුරයේ වාසය කළ බව ඉතිහාසය සඳහන් කරනවා.
පාලි භාෂාවෙන් රචිත මානාවුරු සංදේශය රචනා කරන ලද්දේද මෙම රම්බා විහාරස්ථානයේදී වන අතර ඒ 13 වන සියවසේදීය.